මේ තමයි කළුගලට යන පාර. මට දැන් ඇහෙනවා එහා පැත්තෙන් මොකක් හරි ඇල්ලක් හෝ නැත්නම් මොකක් හරි දොළ පාරක් ගලනවා. අපිට බලන්න පුළුවන් ඉස්සරහට යද්දි ඒ දොළ පාර මොකද්ද කියලා. තව දෙයක් මේ තියෙන්නේ කැකිරි වරා. ලංකාවේ තියෙන ශාක අතරින් දුර්ලභ ගණයේ ශාකයක් ඒ වගේම මේ ප්‍රදේශයට අපිට ආවේනිකව ගන්න පුළුවන් ශාකයක් මේ තියෙන කැකිරි වරා. ඉතින් මේ වගේ ගස් ගොඩක් අපිට බලා ගන්න පුළුවන් යන සංචාරකයන් එහෙම නැත්නම් බැතිමතුන්ට මේ ප්‍රදේශයේ තියෙන ගස් කොළන් පිළිබඳව අධ්‍යයනයක් කරන්න මෙහි පරිපාලන අංශය ඉතින් ඔවුන් මෙහි නම් ගම් මෙහි සඳහන් කරලා තියෙනවා. මේ වගේ මේ ගල් ඊටම ලිසන් තුලුයි මේ පරිස්සමෙන් යන්න ඕනේ. යන් අපි එනවා. අර තියෙන පහලින් ගලන ඇල්ලකුත් අපිට බලා ගන්න පුළුවන්. අපි උඩදී ගියාට පස්සේ බලමු මේ ඇල්ල මොකද්ද කියන එක. අර මං කලින් කිව්ව දොළ පාර අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. ඒකට යන්න තියෙන පොඩි අඩි පාරක්. අපි ගිහිල්ලා බලමු මේ දොළ පාර මොකද්ද කියලා. ඉතින් බලක් නේ.